සුබ දවසක්. මම ඩොක්ටර් රවින්ද. අද මම කතා කරන්න යන්නේ බොහෝ දෙමව්පියන්ට විශේෂයෙන්ම අම්මලට තියෙන ලොකු ගැටලුවක් ගැන. ඒ තමයි තමන්ගේ දරුවට කෑම කවන්න තියෙන අමාරුව ගැන. ඉතින් මේ වැඩේදී බොහෝ වෙලාවට අම්මලා අතින් දැනුවත් හෝ නොදැනුවත්ව වැරදි කීපයක්ම වෙනවා. අන්න ඒ වැරදි ගැනත් ඒ වැරදි හදාගන්නේ කොහොමද කියන කාරණා ගැනත් තමයි අද මම මේ වීඩියෝ එකෙන් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට ඔබ අතින් සිදුවෙන මේ වැරදි නිසා දරුවගේ පෝෂණය අඩාල වෙනවා වගේම දරුවගේ වර්ධනය බාල වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දරුවා ලොකු වුණාට පස්සේ දරුවට ඇති වෙන්න පුළුවන් නරක ආහාර පුරුදු වලටත් මෙන්න මේ වැරදි බලපාන ඉඩ තියෙනවා. දැන් අපි බලමු එකින් එක අරගෙන මොනවද මේ වැරදි කියලා. ඔබ කරන පළවෙනි වැරද්ද තමයි දරුවට බලහත්කාරයෙන් ආහාර දීම. දරුවා කෑම කන්නේ නැති නිසා දරුවට බලෙන් කවන්න උත්සාහ කරනවා. මේකෙන් වෙන්නේ දරුවට ආහාර තව දුරටත් එපා වෙන එකත් ඒ වගේම තමයි දරුවට කෑම වේලාව ලං වෙනකොට අනවශ්‍ය බයක් ඇති වෙන්න පුළුවන්. දරුවන්ටත් අපිට වගේම සාමාන්‍යයෙන් බඩගිනි දැනෙනවා, බඩ පිරුණා කියලා දැනෙනවා. ඉතින් මේ වගේ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා. දරුවට කෑම බලෙන් දෙන්නේ නැතුව දරුවට කෑම පිරිනමන්න. ඒ කියන්නේ දරුවට කෑම ඔෆර් කරන්න ඕනේ. කෑම ගන්න වෙලාව සංසුන් වෙන්න වගේම කෑම කන එක හරි පොසිටිව් දෙයක් වෙන්න ඕනේ. කෑම කන්නේ නැහැ කියලා දරුවන්ට තර්ජනය කරන්න එපා. ඒ වගේම දරුවෝ පීඩාවට ලක් කරන්න එපා. ඒ වගේම තමයි කෑම කෑවට පස්සේ අල්ලස් දෙන්න උත්සාහ කරන්නත් එපා. ඒ කියන්නේ බත් කෑවොත් අයිස්ක්‍රීම් එකක් දෙනවා වගේ කතා කියන්න එපා. ඔබ කරන දෙවෙනි වැරද්ද තමයි දරුවා කෑම කන්න හොර වුණාම දරුවට වෙන වෙන අනම්මනම් දේවල් දෙන එක. උදාහරණයක් විදිහට සීනි දාපු බීම වර්ග, චොක්ලට්, බිස්කට් වගේ පැන් රස කෑම දරුවට දෙනවා. ඒ වගේම සකස් කරපු ආහාර වර්ගත් දෙනවා. ඉතින් මේක නම් කොහෙත්ම හොඳ දෙයක් නෙමෙයි. දරුවා ආසාවෙන් කන ඕන දෙයක් දෙන එක හරි හමන් දෙමව්පියන්ගේ වගකීමක් නෙමෙයි. මේ දේවල් නිතර දීමෙන් දරුවගේ දත් දිරා යාමේ ඉඳලා දරුවා වැඩිහිටියෙක් බවට පත් වුණාට පස්සේ අධික ස්ථූලභාවය, දියවැඩියාව, හෘද රෝග වගේ දේවල් උනත් දරුවට හැදෙන්න පුළුවන්. ඊට අමතරව මේ වගේ පැණි රස කෑම දරුවා නිතර ගන්නකොට දරුවගේ ප්‍රතිශක්තිය හීන වෙනවා. ඒ වගේ දරුවෝ නිතර ලෙඩ වෙන්න බලනවා. මේ පැණි රස කෑම වෙනුවට ඔයාට පුළුවන් පළතුරු, කජු වර්ග වගේ දේවල් දෙන්න. යෝගට් දෙනවා නම් සීනි නැති යෝගට් දෙන්න. ඒ කියන්නේ අර ග්‍රීක් යෝගට් කියන්නේ අන්න ඒව දෙන්න පුළුවන්. දරුවට දියර වර්ග එහෙම නැත්නම් බීම වර්ග විදිහට දෙන්න පුළුවන් හොඳම දේ තමයි වතුර සහ කිරි කියන්නේ. බෝතල් කළ අධික සීනි සහිත බීම දෙන්න එපා. බොහෝ දෙමව්පියෝ කරන තව වැරැද්දක් තමයි දරුවා කෑම කන වෙලාවට එක්ක ටීවී එක දාලා දෙනවා, මොබයිල් ෆෝන් එක දෙනවා, ලැප් එක හරි ටැබ් එක හරි දෙනවා. අන්න ඒ වගේ දේවල් නම් කරන්න උත්සාහ කරන්නවත් එපා. මේකෙදි වෙන්නේ දරුවා ආහාර ගන්නවා කියන ක්‍රියාවලියෙන් තනිකරම ඈත් වෙන එක. දරුවට බඩ පිරෙනවා කියලා දැනෙන්නෙත් නැහැ. කිසිම කෑමක රසක් දැනෙන්නෙත් නැහැ. කෑම ගැන කිසිම හැඟීමක් ඇති වෙන්නෙත් නැහැ. සමහර දරුවෝ මේක නිසා කෑම වැඩිපුර ගන්නවා. සමහර දරුවෝ මේක නැති වුනහම කෑම ගන්නෙම නැහැ. මේකෙන් අත්මිදෙන්න තියෙන හොඳම විදිය තමයි ඔබ ආහාර ගන්න වෙලාවට, ඒ කියන්නේ පවුලේ ඔක්කොම ආහාර ගන්න වෙලාවට දරුවටත් කෑම දෙන්න පුරුදු කරගන්න. හැමෝම hina වෙලා කතා කරලා ඉන්න අතරේ තමයි දරුවටත් කෑම දෙන්න ඕනේ. කිසිම කෙනෙක් මොබයිල් ෆෝන් එකක් අතේ අරන් කෑම ගන්න ඉඳ ගන්න එපා. ඔබ කරන තවත් වැරැද්දක් තමයි දරුවා ටිකක් බත් කන්න හොර වුණාම දියර වර්ග වැඩිපුර දෙනවා. බොහෝ වෙලාවට අම්මලා කරන වැරදි දෙයක් තමයි බබා කන්නේ නැති වුණාම නිතර මව් කිරි දෙනවා. එහෙම නැතිනම් පිටි කිරි දෙනවා. මේකෙන් වෙන්නේ දරුවා තවදුරටත් ඝන ආහාර දිගින් දිගටම ප්‍රතික්ෂේප කරන එක. හොඳට මතක තියාගන්න දරුවගේ වයස අවුරුදු වුණාට පස්සේ දරුවට මව් කිරි වලින් ලැබෙන පෝෂණය දරුවගේ වර්ධනයට හොඳටම මදි. ඔයා කොච්චරවත් නිතර කිරි දුන්නට දරුවගේ වර්ධනය හොඳින් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ දරුවට අවුරුද්දක් වුණාට පස්සේ දරුවට මව් කිරි දෙන වාර ගණන අඩු කරන්න කියලා. පුළුවන් තරම් කිරි දෙන ප්‍රමාණය දවසකට මිලිලීටර් 400ත් 500ත් අතර ප්‍රමාණයකට සීමා කරන්න. දරුවගේ ආහාර වේලට හැකිතරම් එළවලු, ප්‍රෝටීන සහ ධාන්‍ය වර්ග එකතු කරන්න. ඔබ කරන තවත් වැරද්දක් තමයි දරුවට කෑම දෙන නිසි වේලාවක් තියාගන්නේ නැති එක. පොඩි කෑම වර්ග හැම වෙලේම දෙනවා. විශේෂයෙන්ම ස්නැක් වර්ග නිතර දෙන්න එපා. මේකෙන් වෙන්නේ දරුවට බඩගින්නක් කියලා එකක් දැනෙන්නේ නැති එකයි. ඒ වගේම දරුවට කෑම රුචිය නැති වෙනවා. ඒ වගේම ආහාර ගැනීමේදී තියෙන්න ඕනේ විනය නැති වෙනවා. කොටින්ම කියනවා නම් දරුවා පෙරේතෙක් වෙන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේල් වලටත් ඒ වගේම අමතර ආහාර වේලකටත් වේලාව තියාගන්න. සාමාන්‍යයෙන් ආහාර වේලක් අතර පැය 3ක් හෝ 4ක පරතරයක් තියාගන්න. ඔබ කරන අන්තිම වැරද්ද තමයි දරුවට එකම ආහාරය නිතර දෙන එක. ආහාරවල විවිධත්වයක් නැති වුනහම එකම ආහාරය නිතර දෙනකොටත් දරුවට කෑම එපා වෙනවා. ඒ වගේම දරුවට ලැබෙන්න ඕනේ පෝෂණයත් හරියට ලැබෙන්නේ නැහැ. දරුවට පුළුවන් තරම් විවිධ පාට වර්ග, විවිධ රස වර්ග වගේම විවිධ සුවඳ වර්ග තියෙන ආහාර නිතර දෙන්න. ආහාරයේ ස්වභාවයත් නිතර වෙනස් කරන්න. ඝනකම ආහාර, දියර ආහාර, මෘදු ආහාර වගේ දේවල් නිතර වෙනස් කරලා දෙන්න.
සමහර වෙලාවට දරුවට අලුත් ආහාරයක් අඳුනලා දෙන්න 10 පාරක් වුණත් උත්සාහ කරන්න වෙනවා. හැබැයි ඉවසීමෙන් කටයුතු කළොත් දරුවා ඒ ආහාරය අනිවාර්යයෙන්ම ගන්නවා. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ දරුවට කෑම දෙනවා කියන්නේ දරුවගේ බඩ පුරවන එක විතරක් නෙමෙයි. දරුවගේ වර්ධනයට අවශ්‍ය කරන පෝෂණය ලබා දෙනවා වගේම දරුවගේ ජීවිතයට බලපාන හොඳ ආහාර පුරුදු කරන එකත් පොඩි කාලෙදිම පටන් ගන්න ඕනේ දෙයක්. ඒ වගේම හොඳින් මතක තියාගන්න දරුවා හැම දෙයක්ම ඉගෙන ගන්නේ ඔයා දිහා බලාගෙන. ඉතින් ඒ නිසා ඔයා හොඳ දේවල් කාලා දරුවට ජරාව දෙන්න උත්සාහ කරන්නත් එපා. ඒ වගේම ඔයා ජරාව කාලා දරුවට හොඳ දේවල් කවන්න උත්සාහ කරන්නත් එපා. සමහර වෙලාවට මේ වැරදි ඔයා අතිනුත් සිදු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඒ වැරදි හදාගෙන ඔයාගේ දරුවට අවශ්‍ය කරන පෝෂණය හරි වෙලාවට ලබා දෙන්න ඔයා දැන්වත් තීරණය කරන්න ඇති කියලා. මේ වගේ අලුත් කරුණුත් එක්ක අලුත් වීඩියෝ එකකින් අපි ඉතා ඉක්මනින් නැවත හමු වෙමු.